අපිට දැන් මම හිතනවා අපි අර හැමදාම කතා කරන අවස්ථා කීපයක් ගැන කතා කරනෝනේ. අපි ඔක්කොටම තුවාලයි. අපි සුවපත් වෙන්න ඕනේ. සුවපත් නොවුනොත් අපි අතින් තුවාල වෙන්න පුළුවන්. අපිට සුවපත් වෙන්න පුළුවනි. තුවාල කරන එක නවත්තන්න පුළුවනි. ඊළඟට අන්තිම මට්ටමේදී අපි කතා කරනවා බොහෝ අවස්ථාවල අපට සුවපත් කරන්නෙක් වෙන්න පුළුවන් කියන එක. මම හිතනවා මෙන්න මේ අපි පසු කරන අවධියේදී අපිට මේ භූමිකාව අපි ඉන්න මට්ටම් වලින් කරන්න අවස්ථාවල් දෙන්න පුළුවන්. යම් දෙනාට සවන් දෙන්න වෙන්න පුළුවනි. යම් දෙනා තමන්ගේ දුක් ගැන කියන්න පුළුවනි. මේ වෙලාවේ අර මූලික අවබෝධයේ ඉඳගෙන මම මේකෙන් තුවාල කරගන්නේ නැතුව මම කොහොමද උදව් වෙන්නේ? මේක මම හිතනවා බොහොම වැදගත් වෙයි. මොකද අනික් දවසකට අපි දුක් ගැනවිලි 10ක් විතර සවන් දුන්නොත් මම හිතනවා ඒකෙන් අපිට අමාරු වෙන්න පුළුවන්. මොකද අපි කෙනෙකුගේ දුකට ඊටාම සක්‍රීය ලෙස සවන් දෙනවා කියලා කියන්නේ ඒක අපිට එනවා ඇතුළට. එතකොට ඒ වගේ කීපයක් සවන් දෙනකොට සමහර විට අපිට තුවාල වෙන්න පුළුවන්. ඉතින් නොය අවබෝධයත් ඇතුව අපි තුවාල කරගන්නේ නැතුව අපි කොහොමද සුවපත් කරන්නෙක් වෙන්නේ? මේ වෙලාවේ අන්නේ භූමිකාවට ගොඩාක් ඉඩ කඩ තියෙනවා. ඉතින් මේ වෙලාවේ අපිට හැම කෙනෙකුටම මම හිතනවා සුවපත් කරන්නෙක් වෙන්න පුළුවන්. ඒක ඒ භූමිකාව එන්න යෙදෙන්න පුළුවන්. ඒ වෙලාවේදී අපි බොහොම ශක්තිමත්ව ඉඳගෙන පළවෙනි දේ තමයි සවන් දීම. ඒක තාම වැදගත්. ඒ සවන් දෙනකොට අර එයාට සම්පූර්ණ අවධානය දීලා අපේ ඇස් මුහුණ සියල්ලෙම එයාට සම්පූර්ණයෙන් එයාට අවධානය දෙන එක. එයා එක අහන් ඉන්න ගමන් අපි එහෙම බැලුවොත් හරි පොඩ්ඩක් හරි වෙනස් වුණොත් එතකොට හිතනවා මෙයාට මගේ එක ගැන තරම් උනන්දුවක් නැහැ කියලා. එතකොට ඊට ඒ කියන්නේ ඒක හිතනවත් නෙවෙයි. එතනින් පස්සේ කතාව යා නොකියන්න පුළුවන්. ඒ නිසා ඊටාම අර ඇක්ටිව් ලිස්නින් කියන එක ඊටාම සක්‍රීය විදිහට සවන් දෙන එක. ඒ සවන් දීම අවසන් වෙනකොටමත් එයාගේ ප්‍රශ්නේ සෑහෙන දුරකට අවසන් වෙලා තියෙනවා. අපි මොකුත් කියන්න ඕන නැහැ. නේද? ඒක සවන් දීම. සමහරට අපිට ඇත්තටම කියන්න ලොකු දෙයක් නැති වෙන්න පුළුවන්. ඒ සවන් දීමම අපි සූපත් කරන්නගේ භූමිකාව. යාට ඒක බිත්තියකට කණුවකට කියන්න බෑ. මිනිස්සෙක් එක්කයි කියන්න වෙන්නේ. එතකොට අපිට කරන්න තියෙන්නේ ඒක හොඳට සවන් දෙන එක. ඊළඟට බොහෝ දුරට අපි අතින් වෙන්න පුළුවන් මේ උත්තරේ කියලා දෙන්න යන එක. ඕකට මෙහෙම කරන්න අරම කරන්න වගේ. මම හිතන්නේ අන්න ඒකෙන් අපි අයින් වෙන එක හොඳයි කියලා. උත්තරේ අපි දෙන්න යන්න ඕනේ. සවන් දෙන එක. සමහර විට එයාට උත්තරේ හොයාගන්න පුළුවන් ප්‍රශ්නයක් දෙකක් ඇහුවට කමන්නේ. ඔයා මොකද හිතන්නේ කියලා වගේ ප්‍රශ්නයක්. එතකොට එයාටම ඒක මතුවෙන්න පුළුවන්. එහෙනම් මෙහෙම පුළුවන් වගේ. ඉතින් අර ඒ වගේ මේකෙදි බොහොම කියන්නේ ඇත්තටම මේ සවන් දීම කියන එක තමයි මම හිතන්නේ ලොකම දේ. බොහොම සක්‍රීයව සවන් දෙන එක. ඉතින් මම හිතනවා අපි හැම කෙනෙකුටම මේ වෙලාවේ අර අපි හැමදාම කතා කරපු සුවපත් වීම, තුවාල නොකිරීම, තව ඊන ගවසම් පියවර අපට සුවපත් කරන්නෙක් වෙන්න පුළුවන් කියන අන්නේ විභවය අපේ අන්නේ හැකියාව මේ කාලේ වර්ධනය කරගන්න එක හොඳයි. ඒ වගේම සැලකිලිමත් වෙන එක හොඳයි. අපි සමහරට අර පීඩාකාරී අපට පීඩාව ගෙන දෙන විදිහේ කතා ගොඩක් ඇහුවොත් අපට තුවාල වෙන්න පුළුවන්. එතකොට අන්න ඒක ගැන සැලකිලිමත් වෙන්න.